මෙන්න මේ මගේ ඉස්සරහා තියෙන්නේ ප්ලේටෝ කැට. මේක ප්ලේටෝ කැටයක් වෙන්නේ ඇයි? මේ ප්ලේටෝ කැටයක් වෙන්න විශේෂ කරුණු තුනක් තියෙනවා. එකක් තමයි මේ ප්ලේටෝ කැටේ, ඒ කියන්නේ මේ අදාළ ඝන වස්තුවේ මුහුණත් සියල්ල සමාන වෙනවා. ඒ වගේම මුහුණත් සියල්ලම සවිදි බහුවශ්‍ය වෙනවා නම් එකම වර්ගයේ සවිදි බහුවශ්‍ය වෙන්නත් ඕන. ඒ වගේම මේ ශීර්ෂයකදී හම්බෙන මුහුණත් ගාන මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕනේ. මේ හැම ශීර්ෂයකදීම හම්බෙන මුහුණත් ගාන සමාන වෙන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ ප්ලේටෝ කැටයක්. මේකේ නම මොකද්ද? චතුස්තරය. ඒ වගේම මේ ඔයාලා දන්න මේ ඝනකය. මේ ඝනකය කියන්නේ මේ තියෙන ප්ලේටෝ කැටයක්. මේකෙත් බලන්න මුහුණත් සියල්ලම සමානයි. ඒ වගේම මේක එකම වර්ගයේ සවිදි බහුවශ්‍යයක් තමයි මේ හැමදැනම තියෙන්නේ. ඒ වගේම හැම ශීර්ෂයකදීම හම්බෙන මුහුණත් ගානත් සමානයි. ඒ වගේම ඝනකයට පස්සේ මේ තියෙන අෂ්ටදල. මේකත් එහෙමයි. මේ තියෙන ප්ලේටෝ කැටයක්. ඒ වගේම ඔයාලට දැන් මේ තියෙන මෙන්න මේ මොකක්ද? පංචාශ්‍ර වලින් හදලා තියෙන්නේ සවිදි පංචාශ්‍ර වලින් හදලා තියෙන්නේ මේක ද්වාදශ තලයක්. මේකේ නම ද්වාදශ තලයක්. ඒ කියන්නේ මුහුණ 12ක් තියෙනවා. ඒ වගේම මේක ප්ලේටෝ කැටයක්. මේ ත්‍රිකෝණ වලින් හැදිලා තියෙන්නේ. මුහුණත් සියල්ල සමානයි. සවිදි බහුවශ්‍ය වලින් එකම වර්ගයේ හැදිලා තියෙන්නේ. ඒ වගේම එක ශීර්ෂයකදී හම්බෙන මුහුණත් ගාන සමානයි. මේකට කියන්නේ මුහුණත් 20ක් තියෙනවා. විංශති තලය. මේ විංශති තලය